හලෝ යාළුවනේ good morning ඉතින් ඔයාලට මම නම් දන්නේ ඔයාලට good morning ද good night කියලා ඔයාලා මේ vlog එක බලන වෙලාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අද ඉතින් ඔන්න අපි දෙවෙනි vlog එක අරන් ආවා. ඒත් එක්කම සුප්‍රියත් තමයි අද දවසම කරන්න හිතන් ඉන්නේ. අනිවාර්යෙන් vlog එකත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. ඉස්සලාම පොඩ්ඩක් ඔය දන්නේ නැද්ද දම්සල් පැත්තේ ගිහිල්ලා උදේ දවල් අරුවේ ටිකේ ඊට පස්සේ රැය වෙලා යනවා තුරන් ගිහින් බලන්න. ඔයාලා සුපිරි vlog එකක් අද බලන්න හැකි. ඒ නිසා අනිවාර්යෙන් like කරලා share කරලා subscribe කරලා ඔයාලගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් share කරන එක අමතක කරන්න එපා. ඒක share කරලා support එකක් දෙමු. එහෙනම් අපි vlog එකෙන් set වෙමු. Hello guys, ඉතින් අද අපි අලුත් vlog එකක් කරන්න යන්නේ. අද ඉතින් මේ අද මම තව පටන් ගත්තේ මුලින්ම වීඩියෝ එක. මේ තව channel එකේ අයිතිකාරයා. ඉතින් මෙතන ඉඳන් අපි වීඩියෝ එක බලාගෙන යමු. මෙතන ඉඳන් මම විතර කියන්න. ඔව් මේ ඉතින් අපිත් එක්ක තව යාළුවෙක් අර ඉන්නවන්න. ඔයාලා දන්න නැතුව ගේම් ගහන සෙට් එක අම්මගේ ඉතින් ගන්න අඩි මුලින් මේ R1 එකකුත් තියෙනවා. අනිත් දිනවා දැන් යන්න කියලා ලෑස්තුනේ. නෑ කුලෙක් වගේ පොඩ්ඩක් දන්සල් පැත්තේ ගිහලා ගන්න නැද්ද? සෙට් මේ දන්සල් එකට ගිහලා පොඩ්ඩක් සෙට් මේ පැත්තේ ගන්න. පොඩ්ඩක් හායි ආතියා. යාළුවනේ අපි දුවට පිස්සු ඇදලා මලාවක් සෙට් වෙලා මෙන්න පිබ ඉන්නා නිකන් අනිස්සගේ ඉස්සලා පාර යන මිනිස්සෙකුත් අප්පුඩියක් ගාව අයිස්ක්‍රීම් කියලා හිතලා උනේ මෙන්න සෙන්ට්‍රල් එක තියෙනවා අත්දන්සලද්ද කොහෙද තියෙනවා අපිට බක්මන් කන්න බෑ උලිම ඕලි මගන කිව්වත් තාල පේන්නේ නැති නේ තෙලි මිස් කෝල් ළඟ ඉන තවත් තියෙනවා තාම පටන් ගන්න නැති සීන් එකක් තියෙන්නේ බත්දන්සලද්ද කොහෙද ෂේප් එක අර පැත්තට ගිහින් සෙට් එක යාළුවනේ මෙන්න තොරණක් තියෙනවා කණිමුල් එක තොරණ අපි රෑ වෙලා සෙට් මේ පැත්තට යාළුවනේ අපේ ඉස්කෝලේ තියෙනවා යාළුවනේ මෙන්න යම්මට අපේ ඉස්කෝලේ තියෙනවා මේ පැත්තේ කූඩු වෙල්ලලා යම්මට කෙලින්ම කණිමුල් නගරේ අපි මේ ඉන්නේ හලෝ හලෝ යාළුවනේ ඔන්න ඉතින් නෙක්ස්ට් vlog එක ඔන්න තියෙන ප්ලේස් එක ඔයාලට ඔන්න පෙන්නන්නම් මේ පැත්තෙන් තියෙන ගැම්මට ඊළඟ vlog එකෙන් ගැම්මක් කරමු අපි පොඩ්ඩක් අර පැත්තට ගිහින් සෙට් මේ හරි නටන්න එපා බයි ඉතින් මේ ඩාන්ස් එකක් දානවා අර පැත්තෙන් අර නිකුණයා මෙහෙන් ෂෝට් වීඩියෝ එකක් හැල්ලක් ගහනවා නෑ උඩ පොඩ්ඩක් මැද්දට හරියට ගිහලා සෙට් යාළුවනේ යකින්දුවා යනවා අන්න අර විදියට අර පේනවනේ ඔයාලට එදින්ම පොලිසියෙන් බහැලා වගේ සුදු හෙල්මට් එකක් අරගෙන යන්නේ ලස්සන ගහකුත් තියෙනවා සුපිරි යාළුවනේ සුපිරි ප්ලේස් එකක් තියෙනවා මෙන්න අකිනවා මොකද්ද බං මේ නමක් තියෙනවද මොකක්ද ඇනිකට් එකක් කියලා කියනවා ගන්න අමුණ තියෙනවා මෙතන ඒක නම පොඩ්ඩේ පොඩ්ඩක් අවුල්ලා දින් මුලම් පාර නමක් කියන්නේ තමගේ නම හෙලෝ යාළුවනේ ඉතින් දන්සල් වලට යන ගමන් මගේ ගමන පොඩ්ඩක් ආවා ඊළඟ vlog එක ගන්න මේකේ ඉතින් ඔයගොල්ලෝ මේ අපි ෂෝට් එකක් පෙන්නන්නම් මොකද්ද මේ අපේ ගම කියන්නේ කියලා ඔයගොල්ලෝ මෙහෙන් ගඟක් ඔයක් වගේ දෙයක් බලා ගන්න පුළුවන් මෙහෙන් අපේ ගම බලා ගන්න පුළුවන් ගම කියන්නේ වෙලස් ඔය ඔය සෙට් එක තමයි මේකට වඩා දේවල් තියෙනවා අපි ගමේ තියෙන පොඩි තැනක් තමයි මුලින්ම වෙන්නේ එරන් ඒ ගැම්ම නෙක්ස්ට් වීඩියෝ එකෙන් ආයි ඉතින් වෙනසක් කරලා බලමු එහෙනම් දන්සලකින් ආයිලගේ සෙට් යාළුවනේ ගම්පාර යන ගමන් ඉන්නේ ෂේප් එකේ දැන් ගම්පා දන්සල් පොඩ්ඩක් තියනවාද කියලා බලන්න ආවා අම්මට ඉතින් ඉස්සරහ තියනවාදත් මන් දා ඉන්නත් නෑ වාහන පොලි වන්නක් තියනවාද දැන් ඉස්සරහට යම් බලන්න දන්සලක් තියෙන මොනවද දන්නේ නෑ නේ ඊමද කොයි මොකක් හරි දන්සලක් තියෙනවා යාළුවේ ෂේප් එකේ යම් බලන්න ඔයි ඊළඟ දන්සලක් තියෙන පොලි වල
වීවා මොනායට පේනවා ඉතින් ඉලින්ම කුඹුර තියෙනවා ඔය පැත්තෙන් ගම්පහ ගම තිබ්බේනා දැස්ස ගෝල් මේ දෙන්න ඉන්නවා ජාලුවනේ අර පැත්තෙන් ගැම්මට පාර තියෙනවා ලස්සන කුරුල්ලොත් ඉන්නේ පොඩ්ඩක් නවත්ත ගත්තා මෙතන පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන් ඉන්නේ මෙතන මෙන්න මේකට වැටිලා මේ බලන්නද වෙලා තියෙන විපත අනේ බේරගන්න අනේ අයියේ මේ වැටිලා පොඩ්ඩක් අනේ මන් දන්නේ නැති නගින්න හරි ගොඩා මේ පැත්තේ නිපුණයා බලන් ඉන්න අරු වැටුනාම මට්ටව්වයි කියන්නේ ඉතින් මේ වෙද්දි වෙලාව කීයද බං නිපුණ? දැනක් පෙන්නන්න පඩු. ඒ වෙලාවද? වෙලාව 1යි ගානකට වගේ ලං වෙගෙන එන්නේ පට්ටව්වේ 12:57යි ලෝන්න වෙලාව. යයියා පොඩ්ඩක් ඉස්සරහින් සෙට් පොඩ්ඩක් ගම්පහ පැත්තට මේ දන්සලක් එහෙම තියෙනවද බලන්න කොහොම රැයටත් එන්න ඕනේ. තොරන් තියෙන ඉතින් ගම්පහ පැත්තට අකින්දුවා දාගෙන වැඩ පොඩ්ඩක් බයික් එක හරවනකා ඉන්නේ. එහෙනම් අපි රැයටත් රැය කැල්ලෝ දෙන්න ඉතින් ගැම්මට මේ තොරන් ගෙන් බලන්න යන පොඩ්ඩයි පැත්තට යන්න ඕන. අරුන් දෙන්න වැඩක් ඉතින් මං ගැම්මට vlog එක කරනවා බේනා. හරි ඔය වැටේ යකෝ. හරි ඒ දෙන්න වැඩ මේ. එහෙනම් vlog එකේ සෙට් එක විතර ටිකෙන් ඈ. ගියා. පහට ආව යාළුවේ තාම දන්සලා සෙට් උන්නේ නැහැ. මාර ප්‍රශ්න. අර අතන එහා පැත්තේ තොරණ තියෙනවා. තොරණ බලන්න රැය වෙලා එමු මේ පැත්තට ගැම්මට. අනිත් තොරණ යාළුවේ. තාම ගම්පා දන්සලක් කමුණ බත් දන්සල් නම් තියෙනවා හැමතැනම. ඒයි ප්‍රශ්නේ. අම්මේ යාළුවනේ පට්ටව්ව යාළුවනේ. පොඩ්ඩක් බීමයක් ගත්ත පොන්ටි කියලා. බීම දන්සලක් තිබ්බා ඒකේ පොඩ්ඩක් යන්න බෑ අපි හිතුවේ බත් කියලා ඒකයි පොඩ්ඩක් කේස්. එපොණ බීම එකක් ගනින්නේ කොහේ? අර අක්කලා දෙන්නෙකුත් හම්බුණා අපේ බයිසිකලෙත් නගින්නද කියලාත් ඇහුවා. අපි හාකියන් ආවා ඉතින් බා. අත්තන්නේ වයස නම් මේ කොහොම හරි. උනා කෙලෙස පිටින් ගන්නවා. කල්ල ගන්න. තියස් හරි හරි. ඒ අසුවකට වවන්න. අර පස්සා උවයි වයකයි කේස් එක. අපි තුවා පොඩ්ඩක් නේ. අපේ ඩ්‍රයිවර් ඉන්නවා. ඩ්‍රයිවර් මහත්තයා මේ ඉන්නේ. A few moments later. නිපුණ වැඩ වගේනේ හීහී. අනේ යාළුවනේ වත් ගන්න ආව පොලිමේ යාළුවනේ. මේ පොලිම එන්න පත පොලිමක් තියෙනවා ඉතින්. ඉතින් ඉන්න එනවා අවුවේ වුණත් මොනවා කරන්නේ මේ බා. සුපිට තියෙනවා ඉතින්. කොම්. පයියනා මත්තේ දාලා සිටු. අර බලන්න නිපුණයා කොන්නේ. ඔය ඕක හරියට පීරගනින් පොට්ට. පොඩි ප්‍රශ්නයක් වුණානේ. ඔව්වනි අඩුවක්. මේ අර වාහන නවත්තලා කියලා මෙතන වදියක් යන්නේ ගියා අපි මොකද මේ හෙල්මට් එකක් දාන්නේ. සුබන් දැන් ටැක්සික පැනලා දින්නේ දැන් අර කන්නේ දුන්නලා. දැන් පොලි අවුවයි. පොලිමත් තියනවා පිටිපස්සට තියනවා. පොඩි පිටිපස්ස වෙන්නන්න ඕනේ ඉස්සරහා පෙන්නම පස්සේ පෙන්නමු එහෙනම්. යාළුවනේ ඉස්සරහට මාව දැන් පොලිමේ අන්තිම හරිය ඉන්නේ. ආපුට්ටයි තියන්නේ මේ පැත්තේ කිප්පේ අදින් දන්නේ නැතු කොට ඉන්නවා මේ. ඌමම තමයි ෆෝන් එකේමයි. අර බේනා ඇතර ගියා ෆෝන් එකේමයි. ලස්සන. අන්නේ ඔයාලම ඉස්සරහා පෙන්නන්න. අර බලන්න. ආපුට්ටයි තියන්නේ අපි ඉන්නේ නේ. පේන්නේ නැහැ අවුලන්නේ ආපුට්ටයි තියන්නේ අන්තිමට ඉන්නේ. නැවතලා ඉන්නේ මෙතන. ඊට ගියා. එලින්ම කෑවා. අපි බැලුවේ බත් එකක් බෙදාගෙන යන්න කියලා. යන්නට. යාළුවනේ ඇතුළට යනවා. අපිට හොදන්න ඕනේ. නේ හොදන්න ඕනේ.
මටත් එකක් කියලා ගන්න බඳගන්න බයිද කියලා අහන්න ඇතිනේ. යාළුවනේ වත් තුනේ බෙදාගත්තා. පාසලක් දාගන්න ඕනේ නැහැ. කාලෙම යන්න කියලා හිතුණා. යම්මට කාලෙම යන්නේ. පතින්දුර මං කරෝල බෙදියේ අම්මට යකෝ මූ කරෝල දා මට දාන්නේ. අර දින පතින්දුරේ 20 minutes later. මේ පත් කාලේ යනවා විතරක් තවත් දවසක් තියෙනවා මොනවද කියලා නම් දන්නේ නැහැ ඇත්තටම කිව්වෝ. අර හිතෙන්නේ එකක් නිකන් බත් වගේ. ඔව් එකක් පත් දවසක් වොන්න අපි කාලේ යනකම යාළුවනේ මේ නිකුණ බලන්න එක සැරයක් ගිහිල්ලා තව සැරයක් ගිහිල්ලා හෙල්මට් එක දාන් ඇවිල්ලා කැරන් ආවේ බලන්න. මේවා තමයි රික්ස් කියන්නේ. හෙල්මට් එක දාන් ඇවිල්ලා ගිහින් තව එකක් කැරන් ආවේ මල්ලක් පිරෙන්න කඩල. උඩු බලේ වනේ අපි ආවා සුපිරි ප්ලේස් එකකට. ගම්පහ නිකට් එකක් තියෙනවා මෙන්න. අර දෙන්න ගිහිල්ලා මම ඉන්න මං ආල්ලේ පෙන්නන්න ළඟට ගිහිල්ලා සුපිරි ප්ලේස් එක ඉතින් ආයේ. පේනවද? පැවක් වගේ ලස්සන දිනේ නේ. ඔයගොල්ලන්ට බේන්නේ මේ අත්තන ගලු ඔය. ඔය ඔයාලා මේක පොඩියට වෙනවා පත්ත සයිස් ලොකු ඇනිකට් එකක් මේක. පොඩ්ඩක් පොඩිවට නම් පේන්නේ. වීඩියෝ එකට පොඩි වුණා ඇත්තට ඇවිල්ලා බලන්න. නාන එක පොඩ්ඩක් යාළුවනේ තින් නාන්නත් පුළුවන් ඕනේ අපි කියන්න බලන්න කතා. ඔය මේක නාන්න දෙන්න පුළුවන්. හැබැයි මේක නාන්න එපා මොකද සීනන්න බැරි කට්ටිය. ගිහිලා අර පැත්තේ ඉන්න පුළුවන්. නානවන අතන පොඩි යලක් එහා පැත්තේ ඉස්සරහා තියෙන ප්ලේස් එක. පොඩි යලක් තියෙනවා ඒක නාන්න. ගම්පහ කට්ටිය නම් දන්නේ නැති ගම්පහ කට්ටිය. yes දන්නේ නැති ජායල පාරේ තමයි එන්න ඕනේ. ජායල පාරේ ගම්පහ පැත්තේ ඉඳන් ටිකක් එද්දි කාගෙන් හරි කම්මෙන් යන එකට එදුවා කියලා. ඇවිල්ලා වතුර තියෙනකොට අන්න අර හරිය තියෙන පොඩි යලක් ඒක නාන්න මේක නාන්න ඉස්සන්නවා. ඉස්සරහා පොඩි ප්ලේස් එකක් තියෙන එතන නාන්න පුළුවන්. බය වෙන්න දැන් නැහැ. ඉතින් බල්ලෙකුත් ලස්සන නාවනවා. එහා පැත්තේ කෑන් දෙකක් වෙනවා ඕදී. බ්‍රෙඩ් නාලා කළා. නාලා ඉන්නලා හොඳට නාන්න. සෙට් එකක් ආවා මේ දන්සල් වලට ගිහින් නාන්නද වෙලාව. එන වාහනේ ආ සෙට් එකක් ගන්න. නිපුණා නම් නාන්නලා ඉන්න එක වගේ ඉන්න අර. නිපුණා හැම නාවද කියලා. නාන්න දෙයක් නැහැ. නිපුණ පොඩි හිනාක් එහෙම දාන්න ඕනේ නිපුණ. රිදෙන්නේ. හැබැයි යනකොට වේලෙනවා පුට්ටා කියලා ඒක වගේ. පට්ට උලම් පාර සුපිරි ප්ලේස් එක. එහෙනම් අපි ඔන්න දන්සල් වලට ගියා බතුත් කෑවා කාප් එකේ මේ එක දෙයක් තියෙනවා. නාන්ඩාට කමන්නේ බොන්න. බීලා මේ වතුර නම් බහින්න එපා. අන්න ඒක. අන්න ඒකයි. ඉලන් දන්න. අපි වගේ කියන්නේ. අන්තිමට අපි ඔයගොල්ලෝ අපිව නල්ලන්නේ. අපිට ඕකේ ඒක නෙවෙයි. අර අතන මත කාලිවර්ලා වීඩියෝ එක ගහගන්න බැරුණා. එතන සින්දුවක් තාලා ඒ සුපිරි කැමරේ සුපිරි තිබ්බා. මේ වාගේ කැමරාවක් තියෙද්දි සුපිරි තිබ්බා කැමරා. අපි හලෝ යාළුවනේ ඔයාලා vlog එක මෙච්චරලා බැලුවට thank you. තාමත් like කරේ නැත්නම් like කරලා share පාරක් දාලා යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන්ම share පාරක් දාලා set වෙන්න හරිද? ඒත් එක්කම ඔයාලට දෙයක් කියන්න ඕනේ ඔන්න. මං vlog එක වීඩියෝ එකකට දාන්නේ ඒත් පස්සේ මට හිතුණා අර vlog එක දිග වැඩි වුණාම කට්ටිය බලන්නෙත් නැහැනේ. ඒ නිසා ඔන්න මං part 2 විදිහට අපේ අවස්ථරම් බලන්න ගියේ කරා වෙලා ඒක දාන්න හිතුවා. ඔන්න ඔයාලට ඒක බලන්න පුළුවන් මගේ part 2 විදිහට හෙට හෝ අනිද්දාත් ඒකම දාන්නම්. අනිවාර්යෙන් ඒක බලන්න. එහෙනම් thank you මේක බැලුවට. සුපිරියක් කියලා මං හිතනවා කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යා බයි ටා.